welcome and welcome back to my YouTube channel. අපි මුලින්ම ලෝටස් ටවරේ යනවා. ලිෆ්ට් එකේ ගාගන්න. ගම්පහට බය නැහැ නේ. නෑ ගම්පහට බය නෑ. මෙහි පුරුදු නෑනේ. මෙහිට පුරුදු නෑ. ඔයාව ඕන නම් දාන්න. දාලා මම එන්නම් පිටින්. අපි මාළඹේ ඉඳන් 190 බස් එකේ ඇවිල්ලා මෙතනින් බැස්සා. අපි ඉස්සෙල්ලාම ගියේ ලෝටස් ටවර් එක බලන්න. මම කලින් එකපාරක් මෙතනට ඇවිල්ලා තියෙනවා ගෙදර කට්ටියත් එක්ක. ඔයාලට ඕනේ නම් ඒ vlog එකත් බලන්න පුළුවන්. අද vlog එක ටිකක් වෙනස්. මොකද අද යාළුවොත් එක්කනේ අපි මිඩ් එක්සෑම් ඉවර වෙලා ඉතින් ටිකක් ෆ්‍රී වෙච්ච හින්දා අපි කට්ටිය පොඩක් ප්ලෑන් කරගෙන චුට්ටක් ඇවිදින්න ආවා. view එක බලලා ඉවර වෙලා අපි පහලට ආවා. අපේ ඩේ අවුට් එක මතක හිටින්න මෙතනින් මොනවා හරි ගන්න. එහෙම ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඒ නිසා අපි මෙතනට ආවා පොඩි ස්නැක් එකක් ගන්න. මම සාමාන්‍යයෙන් කූල් දොඩම් වලට ගොඩක් කැමතියි. හැබැයි මේකට නම් 10න් 5ක් වගේ දෙන්න පුළුවන්. ඒකේ වතුර වැඩි. දෙකේම මොන හරි පුළුවන් නෝනේ. Are you going to finish that? ඒ කියන්නේ අරකේ හරියට කාලා බලමු. අපි ලන්ච් එකට සවුත් ඉන්දියන් ගන්නවා කියලා කොහොමත් කලින් ඩිසයිඩ් කරලා තිබුණේ. ඒ නිසා අපි මේ රෙස්ටුරන්ට් එකට ආවා. ඒකේ කෑමත් හොඳට තිබුණා. මම ඉතින් ලිප්ස්ටික් හොලික් නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඇතුලේ කී පාරක් ලිප්ස්ටික් ගෑවද කියලා ඔයාලට මතක නම් කමෙන්ට් කරන්න. පාණුවෙන් පැන ගන්න බෑනේ. මේක ගැලවිලා මගේ ලේස් එක. අපි මේ සාමාන්‍යයෙන් කනවා වගේ දෙගුණයක් කාලා ඇවිද ගන්න බැරුව ඉන්නේ. මේ කර්ල් ටිකයි මේ වගේ නේද? ඒක ගිහින්නේ? ඔව් මේ යයි ඉතින් බස් එකේ යද්දි අපි ඊළඟට විහාර මහදේවි පාක් එකට ආව පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා යන්න. ඉතින් දැන් මම හදන්නේ මගේ ජන්ක් ජර්නල් එකේ පොඩි මෙමරි එකක් හදන්න. අපි මෙතන ෆොටෝ එකක් ගත්තා. මෙතන රැන්ඩම් ෂොට් එකක්. Yeah. අනික මේ කෙනෙක් පාට සවුත් වෙන හදවත. ඇයි අද කෑමද මම පාර බයික් එකේ පුත් ගන්නවා. That's my girl. අපිට පෝස් සිටි යන්න වෙලාව මදි වුණා. ටිකක් හවස් වෙලා හින්දා දැනුත් වෙලාව 4ට විතර ඇති. ඒ නිසා අපි ආව පොඩ්ඩක් බීච් එකට. බෙදාන කමුද? ඔව් මේක ගන්නකො. අයියෝ. අපි කොහෙද යනකොට ගොඩාල ගන්න. අයියෝ. මෙන්න මේක ගන්න. ඔයාගේ සන්ස්ක්‍රීන් එක වල 10 සුදු වෙනවා. හ්ම්. මේක හොඳම බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. ඒ කියන්නේ මෙහෙම අපේ ගාන විදිය වැරද්දක් වෙනවා. අද අපි තවදුරටත් ගන්න ඔතන. අනේ හැතර කියලා දුවන්නද? අපේ දිල්මිට අත පුදුම ප්‍රශ්න ගොඩක් පීපේ. අපි ෂූස් දාගෙන හිටියේ. හැබැයි ඒ වුණාට අපි ෂූස් ගලවලාව රැල්ල පාගන්න. බලමු යාළුවා මොකද කරන්න කියලා.
emotional, damn it! ඉතින් හිතුවට වැඩිය අද අපේ මයින්ඩ් එකට හොඳ රෙස්ට් එකක් හම්බුණා. මම යද්දි යාළුවොත් එක්ක ගියේ නෑ මොකද කොටුවට ගියොත් මට එක බස් එකයි. මෙතන ඉඳන් අපේ ගෙදරට රුපියල් 200ක බස් එකේ දුර තියෙනවා. මේක නම් අගය කරන්න ඕන වැඩක්. ඔය බස් එකට නැගලා සල්ලි එකතු කරන අය ඉන්නවනේ. ඒ කියන්නේ නිකම්ම මිනිස්සුගෙන් සල්ලි ඉල්ලනවට වැඩිය මේ වගේ දෙයක් දීලා ආධාරයක් කරන්න කියලා ඉල්ලන එක කියන්නේ හරියට අගය කරන්න ඕන වැඩක්. මට වැඩකුත් නෑ. හැබැයි ඉතින් එයා මේ පොත දුන්න නිසා මම ඒගොල්ලන්ට ආධාර කළා. ඉතින් thank you අන්තිම වෙනකම් වීඩියෝ එක බලුවට. ඔයාලට මං ගැන අහන්න තියෙන නම් මොන හරි ප්‍රශ්න මං අර දාලා තියෙන Q&A post එකේ අහන්න. ඉතින් ඊළඟ vlog එකේදී මං ඔයාලත් එක්ක share කරගන්නේ අපේ සිංගප්පූරු tour එකෙන් දවසක්. ඉතින් මේක ගොඩ දවසක් තිස්සේ යාළුවෝ ඉල්ලපු vlog එකක්. මං හිතුවා finally මේක ගේන්න කියලා. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉස්සරහට ලස්සන vlog එකකින් හම්බෙමු. bye.